ඕවර්තින්කින් නවත්වන්න ක්‍රම 5ක්. දවසින් වැඩි කාලයක් අතීතය හෝ අනාගතය තුල හිර වෙලා සිදුවුණ වැරැද්දක් පිළිබඳව හෝ කරන්නට තියෙන යම් දෙයක් පිළිබඳ සිතමින් දවසින් දවස ගත කිරීම අනවශ්‍ය දේවල් වලින් පිරී තිබෙන පෙට්ටියක් හැමදාම එරලා බලනවා වගේ වැඩක්. ඉතින් අද කියලා දෙන්නේ මෙන්න මේ ඕවර්තින්කින් නැත්තම් අධික ලෙස සිතීම නවත්වා ගන්න ආකාර පිළිබඳවයි. මේ මොහොත ගැන හිතන්න. කලින් කිව්වා වගේ ඕවර්තින්කින් බිහි වෙන්නේ අතීතය හෝ අනාගතය ගැන හිතන වෙලාවටයි. විනාඩි 5ක් 10ක් හෝ ඔබේ අවධානය මේ මොහොතට යොමු කරන්න. ඒ කියන්නේ ඔබ ඇවිදිනකොට, කනකොට, වාහනය පදවනකොට වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් වලදී ඒ සිදුවීමට එනම් වර්තමානයට අවධානය යොමු කරන්න පුරුදු වෙන්න. හුස්ම ගැනීමේ ක්‍රමය. පළවෙනියට හුස්ම ගැනීම පිළිබඳ අවධානය යොමු කරන්න. ඉන්පසුව කෙටි හුස්ම ඉහළ පහළ දැමීම කරන්න. මද වේලාවකින් පසුව සෙමින් දිගු හුස්මක් ඉහළට පහළට දමන්න. මෙය දවසට විනාඩි 10ක් හෝ 15ක් කරන්න. මෙන්න මේ ක්‍රමය මගින් තමාගේ මොළය සංසුන් වීමට උපකාරී වෙනවා. ලියන්න. ඔබට හිතෙන දේ ලියන්න. ලියලා ආයෙ කියවලා මේක ඇත්තක්ද මේක ප්‍රශ්නයක්ද කියලා තමන්ම හිතන්න ගන්න. ඒ හිතන දෙයත් ලියන්න. මේක දිගටම කළාම ඔයාගේ හිතන දේ ඍණාත්මක පැත්තට යන්නේ නැතුව ධනාත්මක පැත්තට හැරෙන්න පුරුදු වෙනවා. වෙලාවක් තීරණය කරන්න. ඒ කියන්නේ ඔයා හිතන එක දවසට විනාඩි 10ක් හෝ 15ක් වගේ කැමති වේලාවක් තෝරගෙන හිතන්න. ඒ වෙලාව තුල වෙනදා වගේම ඔයා හිතන දේ ගැන හිතන්න. හැබැයි ඒ වෙලාව ඉවර වුණ ගමන්ම ආයෙම සාමාන්‍ය විදිහට ඔයාගේ වැඩ ටික කරන්න පටන් ගන්න. අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදිහට චිත්‍රයක් අඳින්න. නැත්තම් කතාවක් ලියන්න. කවියක් ලියන්න. සමහර විට මේ දේවල් ඔයාට බැරි වෙන්නත් පුළුවන්. ඒත් try කරන්න. මේ දේ තුලින් ඔයාගේ මනස අලුත් දෙයකට පුරුදු වෙන්න පටන් ගන්නවා. අලුතෙන් රිකවරි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඕවර්තින්කින් නවත්වා ගන්න මෙන්න මේ දේවල් 5 try කරලා බලන්න. පුළුවන් නම් මනෝවෛද්‍යවරයෙක් හම්බෙලා උපදෙස් ගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.